ඔන්න ඉතින් අපි පොයේ දවසේ කැලණි පන්සල් ගියා. ඉතින් චූටි වීඩියෝස් ටිකක් අරගෙන ලස්සන වීඩියෝ එකක් හදලා ඔන්න ඉතින් ඔයගොල්ලන්ට බලන්න අරගෙන ආවා. කැලණි පන්සලේ අනිවාර්යෙන් පොයේ දවසට මෙන්න මේ එන්ට්‍රස් එක ගාව අනිවාර්යෙන්ම මොන හරි දන්සලක් දෙනවා. ඉතින් වෙනදට නම් බෙලිමල් දෙනවා. හැබැයි එදා දවසේ නම් දුන්නේ තේ හදලා තේත් එක්ක බිස්කට් තමයි දුන්නේ. ඉතින් ඒකට මම වැඩි ප්‍රියතාවයක් දැක්ුවේ නැති හින්දා එදා දවසේ නම් මම ගත්තේ නැහැ. බෙලිමල් තිබ්බනම් අනිවාර්යෙන් මේකේ රස බලලම තමයි මම ගෙදර එන්නේ. පොයේ දවසට අනිවාර්යෙන්ම කැලණි පන්සල වටේ මෙන්න මේ වගේ චුටි කඩවල් දාගෙන ඉන්නවා. ඉතින් ඒ වෙලෙම මොන හරි අරගෙන තමයි මම ගෙදර එන්නේ. ඉතින් ගෑන් ළමයි හරි ආසයින් ඉතින් මල් පැල වලට. ඉතින් ඔන්න එදා දවසේ මම මල් පැල කිහිපයකුත් ගත්තා. ඉතින් එන අතරමඟදී වඩේ ගන්න ඕනේ කියලා අපි මෙන්න මේ කඩෙන් අතර කර අනිවාර්යෙන් අපි මේ කඩෙන් වඩේ ගන්නවා. ඉතින් පොයට විතරක් නෙමෙයි අපි කොයි හරි යනකොට අපි අනිවාර්යෙන් මේ කඩෙන් වඩේ මඤ්ඤොක්ක එහෙම අරගෙන තමයි යන්නේ. ඇත්තටම හරිම රසයි මේකේ මඤ්ඤොක්කා. ඔයගෙම වඩේ. ඉතින් එදා දවසේ ඔන්න අලුත් දෙයක් try කරන්න කියලා හිතුණා. ඒකේ මෙන්න මේ වගේ ස්ටික් එකක් ගහලා මොනවද මේ තිබ්බා බාබිකියු කරලා වගේ. ඉතින් මම මේකකුත් try කරා. මේක මම හිතන්නේ 150ක් වගේ තමයි වුණේ. ඇත්තට ඒක හරිම රසයි. ඔයගොල්ලන්ට කියන්න ඕන අනිවාර්යයෙන්ම පාරේ යනකොට හරිය පරිස්සමෙන් යන්න ඕනේ. තා පොඩ්ඩේ එදා දවසේ අපිට පන්සල් ගිහිල්ලා එහෙමම යන්න වෙන්නේ ඇක්සිඩන්ට් රෝඩ් තමයි ඉතින්. තා පොඩ්ඩෙන් අපි ඇක්සිඩන්ට් වෙනවා. ඒ අපේ වරදක් නෙමෙයි. අපි පාරේ හොඳට ගියත් ඒක බයික් කාරේ අපේ ට්‍රේවිල් එක ඉස්සර කරගෙන බයික් එකක් ගියා. ඒකේ චූටි බබෙක් එක්ක පුංචි පවුලක් තමයි ගියේ. අපේ ට්‍රේවිල් එක ඒ බයික් එකයි මැද්දෙන් බයික් එකක් දැම්මා. මේ අපි හිතුවා අපි දෙගොල්ලම ඉවරයි කියලා. ඒ තරම් හයියෙන් ගියා. 99න් ඒ ඇක්සිඩන්ට් එකෙන් නම් බේරුනේ. පව් එහා පැත්තේ බයික් එක හැප්පුණා නම් පව් චූටි බබෙක් අතේ තියාගෙන ඒ බයික් එකේ ඒ අම්මත් හිටියේ. ඉතින් ඔයාලා බයික් එකක යනවා නම් හරිය පරිස්සමෙන් යන්න. ඒ විදිහට ඩ්‍රයිව් කරන්න එපා. එතකොට ඔයාත් අමාරුයි. අනිත් එතන තව වාහනයක් ගියොත් ඒ වාහනේ කට්ටියත් මේ අමාරුයි. ඉතින් ඒ හින්දා හරිය පරිස්සමෙන් යන්න වාහනයක් තව කෙනෙක් අමාරුයි දාන්නත් එපා. ඔයා අමාරුයි යටෙන්නත් එපා. ඉතින් එහෙනම් ඉතින් මේ වීඩියෝ එක බලනකොට ඔයාලා ගොඩාක් ස්තුතියි. මගේ වීඩියෝස් වල සෑහෙන අඩුපාඩු නම් ඇති. ඉතින් මේ වීඩියෝ වල තියෙන අඩුපාඩු කනුත් හදාගෙන ලස්සන වීඩියෝස් ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙන්නේ. අදට මේ වීඩියෝ එකෙන් මම නවතින්නම්. ඉතින් මගේ වීඩියෝ එක බලුවට ඔයගොල්ලෝ ගොඩාක් ස්තුතියි. මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරන්නත්, like එකක් දාන්නත්, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. bell icon එකක් click කරලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට මගේ වීඩියෝ එකක් දැම්මොත් notification එක ඉක්මනින්ම ලැබෙයි. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. ආදරේ ඔයාලා හැමෝටම පරිස්සමෙන් ඉන්න. bye bye. Thank you for watching.